ආයිබෝන් පුතේ හැමෝටම ඔන්න 2025 ඒ කියන්නේ මේ පාර විභාග ලියන ඔබට අතිශය තීරණාත්මක කාලවකවානුවක් තමයි ගත වෙන්නේ. ඒ මොකද විභාගයට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස 4ක් විතරයි. ඒ කියන්නේ පුතේ ඔබ නොවැම්බර් 10 වෙනිදා විභාග ලියන්න ඕනේනේ. මේ තියෙන්නේ ජූලි මාසේ. ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්. මේ මාස 4 තමයි ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ විභාගය සඳහා හොඳින්ම සූදානම් වෙන්න. හැබැයි අපිට හරි සැලැස්මක් තිබ්බොත් අපි ඉවසීමෙන් පුතේ මේ කාලය හරියට කළමනාකරණය කරගත්තොත් ඔයාලට ඉහළම ප්‍රතිඵලයක් අනිවාර්යෙන්ම ගන්නට පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ ඔයාලට පුතේ මේ ජූලි මාසයේ අපේ පන්තියේ සැලැස්ම පිළිබඳව දැනුවත් කරන්න. මොකද අපි මේ මාස 4 සැලසුමක් හදා ගන්න ඕනේ. හරියටම නිශ්චිතවම අපිට තියෙන්න ඕනේ පුතේ මේ මාසයේදී අපි මොකද කරන්නේ? මේ සතියේදී අපි මොකද කරන්නේ කියලා අපිට පැහැදිලි සැලැස්මක් තියෙන්න ඕනේ. මේ සැලැස්ම සහ ඉවසීමෙන් අකණ්ඩව මාස 4ම අවසානයේ දක්වා වැඩ කරපු දරුවන්ට තමයි අනිවාර්යයෙන්ම පුතේ හොඳම ප්‍රතිඵල හම්බෙන්නේ. ඒක නිසා ඔන්න අලුතෙන් අපේ පන්තිවලට සම්බන්ධ වෙන්න ඉන්න දරුවෝ මේ මාස 4 සම්බන්ධ වුණත් නිසක වැසෙන්ම පුතේ ඔබ ජයග්‍රාහකයෙක් වෙනවා. අපිට විෂය නිර්දේශයේ වැදගත්ම මාතෘකා ටික ඔක්කොම ආවරණය කරන්න පුළුවන් වගේම හොඳට ප්‍රශ්න පත්තර කරලා ඔබට පුහුණු වෙන්නටත් පුළුවන් මේ මාස 4 තුල. එහෙනම් මං යන්නම් වැඩි කතා නැතුව කෙලින්ම යන්නම් ජූලි මාසෙදී අපි මොකද කරන්න කියලා කියන්න. ඉතින් ජූලි මාසෙදී ඔන්න දැන් ඉන්නේ ජූලි. අපේ පුතේ කණ්ඩායම් දෙකක් ආරම්භ කරලා තියෙන්නේ. මං ඒක ලියන මුලින්ම ලියන්න සෙකන්ඩ් බැච් එක. සෙකන්ඩ් බැච් එකක් ඉන්නවා. සෙකන්ඩ් බැච් එකක් ඉන්නවා. ඒ වගේම අපේ ෆස්ට් බැච් එකකුත් තියෙනවා. ෆස්ට් බැච් එකක් තියෙනවා. එතකොට ෆස්ට් බැච් එක කියන්නේ පුතේ මේ ෆස්ට් බැච් එක කියලා කියන්නේ මේ ෆස්ට් බැච් එක කියලා කියන්නේ පුතේ ෆස්ට් බැච් එක කියලා කියන්නේ ජනවාරි පටන් ගත්ත බැච් එකට. මේ ඉන්නේ අපේ මැයි මාසේ තමයි මේ කට්ටිය මේ කණ්ඩායම පටන් ගත්තේ. දැන් මේගොල්ලෝ පටන් අරගෙන මාස 2යි. නමුත් ෆස්ට් බැච් එක කියන්නේ ජනවාරි මාසෙදී මේ අවුරුද්දේ ජනවාරි මාසෙදී පටන් ගත්ත කට්ටිය තමයි මේ ඉන්නේ. එතකොට මේ බැච් දෙකටම අපි කරන්නේ මොකද්ද? අපේ පුතේ සාමාන්‍යයෙන් මාසිකව ප්ලෑන් එකක් අපිට තියෙනවා. හැබැයි අපි මාසික පන්ති ගාස්තු ක්‍රමවේදයක් නෙවෙයි යගේ කරන්නේ. අපේ ස්ටඩි පැක් ක්‍රමවේදයක් තමයි යන්නේ. ඒ ගැන විස්තර ඔක්කොම අපි දාලා තියෙනවා. ඔයාලා අපිට මැසේජ් එකක් එවපුවාම එවනවා. ඒ වගේම අපේ group description එකෙත් මේක අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේකයි මම සැලැස්ම කියලා ඉන්නම්කො මුලින්ම. ජූලි මාසෙදී ඔයාට මෙතන ඉඳන් අපිට මේ මාස 4ේදී ඔයා සම්බන්ධ වුණොත් ඔයාට පුතේ මෙන්න මේ පාඩම් ටික සුපිරියටම ගොඩ දා ගන්න පුළුවන්. මම මෙහෙම කියන්නම්කෝ. ජූලි මාසේ ඔන්න අපි බලාපොරොත්තු වෙනවා. ජූලි මාසේ අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පාඩම් ටික ඉවර කරන්න. මොකද්ද? පළවෙනි පාඩම. පළවෙනියටම අපි ඉවර කරනවා පුතේ අසම්පූර්ණ වාර්තා. දැන් අපි මේක ආරම්භ කරලා තියෙන්නේ. අසම්පූර්ණ වාර්තා. මේ පාඩම සුපිරියටම ඉවර කරමු. අසම්පූර්ණ වාර්තා. ඇයි මේක හොඳටම ආවරණය කරගන්න ඕනේ? පුතේ මේ අසම්පූර්ණ වාර්තා පාඩම කියන්නේ හරිම වැදගත් පාඩමක්. මේ පාඩම පුළුවන් වුණොත් තමයි ඔයාට ලාභ අරමුණු කරනගත් හොඳටම පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි හවුල් ව්‍යාපාර. මේක ඕන වෙනවා ඔයාලට ඉස්සරහ ප්‍රමිති කතා කරද්දී මුදල් ප්‍රවාහ ප්‍රකාශන පාඩම තේරුම් ගන්න. ඔයාට ඕන වෙනවා මේක ගිණුම් කරන අනුපාත පාඩම තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි MCQ පේපරේ ප්‍රශ්න හදන්නත් ඔයාට මේ දැනුම ඕන වෙනවා. ඒක නිසා පුතේ අපි මේ කිසිම දෙයක් භාගයට උගන්වන්නේ නැහැ අන්තිම මාසේ කියලා. බැහැලම තියරියත් එක්ක හරියටම පුතේ ඉගැන්වීමක් වෙනවා. ඒක නිසා අපි අසම්පූර්ණ වාර්තා පාඩම තියෙනවා. මේක ඔයාලට පැය 5ක කාලයක් දාන්න පුළුවන්. ඒ කියන්නේ පැය 5ක කාලයක් අසම්පූර්ණ වාර්තා වලට දාන්න. අපේ ස්ටඩි පැක් එක ඇතුලේ පැය 5යි. ලයිව් පන්තියත් අනිවාර්යයෙන්ම මේ පාඩමට අදාළව ගණන් හදනවා. ඔයාලට මේකේ තියෙන ප්‍රශ්නත් මගෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ මාතෘකාව තියෙනවා අසම්පූර්ණ වාර්තා වගේම ලාභ අරමුණු කර නොගත් පාඩම. දැන් ලාභ අරමුණු කර නොගත් පාඩමත් අරමුණු කර නොගත් පාඩම. ගොඩාක් අය කියනවා මේක හරියට තේරෙන්නේ නැහැ, හරියට අවබෝධ වෙන්නේ නැහැ කියලා. හැබැයි පුතේ මේක හරිම ලේසි පාඩමක්. අපි මේකේ තියරිය හරියට ඉගෙන ගමු. ඉවසීමෙන් ඉගෙන ගමු. මේකට අපි වෙන් කරලා තියෙනවා පුතේ පැය 7ක්. ඒ කියන්නේ ලාභ අරමුණු කර නොගත් පාඩම අපේ ස්ටඩි පැක් එකේ පැය 7යි. ලයිව් එකෙත් අපි මේකට අදාළව ගණන් හදනවා. ඒ විතරක් නෙවෙයි මේ හැම එකකටම අදාළ MCQ ප්‍රශ්න සඳහා වෙනම අපි ඔයාලව ප්‍රැක්ටිස් කරනවා. පාඩමින් පාඩම.
ඊළඟට ඔයාට වැදගත්ම මාතෘකාව තමයි පුතේ මොකද්ද? හවුල් ව්‍යාපාර. මේකත් මේ හවුල් ව්‍යාපාර කියන පාඩමත් අතිශය වැදගත්. පේපර් එකේ අනිවාර්යෙන්ම තියෙනවා ලකුණු 20ක ප්‍රශ්නයක්. මේකත් තියෙනවා ලකුණු 10ක් 20ක ප්‍රශ්නයක්. ඒතර මේ දෙකම හදන්න මේ දැනුම ඕනේ. ඉතින් හරියට හවුල් ව්‍යාපාර තේරුම් අරගෙන හරියට හදන්න අපි මේකේ දාලා තියෙනවා පුතේ ස්ටඩි පැක් එකේ පැය 11ක්. මේ මාසෙ පුරාවටනේ පුතේ පැය 11ක් තියෙනවා ස්ටඩි පැක් එකේ. ඊට පස්සේ අපි මේ මාසේ නැවත අවසාන සතියේදී ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ LKS 2 තොග ප්‍රමිතිය. LKS තොග. මොකද අපිට ඊළඟට පටන් ගන්න තියෙන ගිණුම් කරන ප්‍රමිති පාඩම. ඉතින් ජූලි මාසේ අවසානයේදී LKS 2 තොග ප්‍රමිතියත් අපි අවසන් කරනවා. ඒතර තොග ප්‍රමිතිය අපි බලාපොරොත්තු වෙන්නේ තොග ප්‍රමිතිය අපි පැය 4ක් වගේ දාලා තියෙනවා ස්ටඩි පැක් එකේ ලයිව් පන්තියෙත් කතා කරනවා. ඉතින් මේකේ ලයිව් පන්තිය හැමදාම තියෙන්නේ කවදද? මේ ලයිව් පන්තිය මේ පැය ගන්න. දැන් ඔයා නිකන් හිතලා බලන්න ඔයාලා සෙකන්ඩ් බැච් එකේ දරුවෙක් නම් ඔයාලා මේ පාඩම් ටික ඔක්කොම හරියට තේරුම් ගන්න. පාඩම් ගොඩාක් මාසයකට කරා කියලා වැඩක් නැහැ පුතේ. හැම එකම භාගෙට කරලා. දැන් මේ වගේ අපි ලාභ අරමුණු කරනකොත් අවුරුදු 10ක විතර පාස් පේපර්ස් හදනවා. මේ වගේ පුතේ අර අමතර ගණන් වලට ඒ කියන්නේ අපි දීලා තියෙන ගණන් වලටත් අමතරව පාස් පේපර් වලත් අවුරුදු 10ක් විතර හදනවා. මේකෙත් පාස් පේපර් කතා කරනවා මේ වගේ තියෙන ඒවා අපි කතා කරනවා. ඒ විතර නෙවෙයි මේ හැම පාඩමකට අදාළව ඔයාලට MCQ උරුවකුත් හම්බෙනවා. මේ පාඩමේ වෙනම MCQ, මේකේ වෙනම MCQ, මේකට අදාළව වෙනම MCQ, මේකට අදාළව වෙනම MCQ. මේ කොටස් ටික තමයි මේ මාසෙදී ඉවර වෙන්නේ. හරිද? මේකේ ලයිව් එක පුතේ තියෙන ඔන්න හැම සතියෙම සඳුදා එකක් පන්තියක් තියෙනවා 5:30 ඉඳන් හවස 5:30 ඉඳන් 8:30 වෙනකම්. අඟහරුවාදත් එහෙමමයි. අඟහරුවාදත් 5:30 ඉඳන් 8:30 වෙනකම් තියෙනවා. ඕක තමයි පුතේ පන්තිය. හරිද? මෙන්න මෙහෙම තමයි ලයිව් එක යන්නේ. ඒ කියන්නේ මේ මාස පුරාවටම ලයිව් එක අපි මෙන්න මෙහෙම තමයි පුතේ පවත්වනු ලබන්නේ. 5:30 ඉඳන් 8:30 වෙනකම් මැයි මාසේ. හරිද? එතකොට මේ පාඩම් ටික අපි යන්නේ ඔන්න ෆස්ට් බැච් සෙකන්ඩ් බැච් එකේ දරුවන්ට දෙවනි කණ්ඩායම ඒ කියන්නේ මැයි මාසේ පටන් ගත්ත දරුවන්ට ඔන්න ඔයාලට පුළුවන් ජූලි මාසයට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා අපේ ස්ටඩි පැක් ක්‍රමවේදයක් තමයි යන්නේ. ඒකෙදී 12 වසර 3 වෙනි ස්ටඩි පැක් එක ගත්තාම මේවට අදාළ නිබන්ධන ඔයාලගේ ගෙදරට එවනවා. හරිද? ඒක බලාගෙන මේ පැය ටික බලන්න ඔක්කොම පැය දාන්න තියෙන්නේ 11යි. මෙතන තියෙනවා පුතේ 18යි 22යි 27යි. පැය 27ක් විතරයි ඔයා මාසෙටම දාන්න ඕන. මේ පැය 27 දැම්මොත් බලන්න මේ පාඩම් ටික ඔක්කොම ඉවසීමෙන් සුපිරියටම ඔයාට ගොඩ දාගන්න පුළුවන්. හරි නේද වැඩේ? ඔන්න ජූලි මාසේ බැච් 2 එකේ කතාව මෙච්චරයි. මේ ටික තමයි අවබෝධ කරගන්න. බැච් 1 එකේ දරුවන්ට අපි මොනවද කරන්නේ? පුතේ ඔයාට දැන් අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෙක් නම් ඔයාට මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අවශ්‍ය නම් පුතේ මේ බැච් 1 එකේ කට්ටියත් එක්ක ඔයාට ලයිව් එක යන්න පුළුවන්. ඒකේ කතා කරන්නේ පුතේ අපි කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය. එතකොට මේක හරිම වැදගත්නේ. මොකද ඔයාලා දන්නවා දෙවනි අනිවාර්ය ප්‍රශ්නේ ලකුණු 40ක් තියෙනවා. හැබැයි මේ 40ම ගන්න නම් මේවා ගැඹුරට ඉවසීමෙන් හරියට ඉගෙන ගන්නට ඕනේ. ඒක නිසා පුතේ මම ඒකයි කිව්වේ අර මේ මාසෙකට පුතේ පාඩම් ගොඩක් කරනවා කියන සිද්ධිය නෙවෙයි. මේක හරියට කරනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඒතර මේකේ අපි පළවෙනියටම පුතේ ද්‍රව්‍ය පිරිවැයකරණයේ පාඩම කරනවා. ද්‍රව්‍ය පිරිවැයකරණය මේක හරියට ඉගෙන ගන්න ඕනේ. පිරිවැයකරණය. ඔන්න පිරිවැයකරණය. ඕක අපි හෙට පටන් ගන්නවා. එතකොට ද්‍රව්‍ය පිරිවැයකරණය පුතේ අපිට දාන්න වෙනවා මේක අර පිරිවැය හැඳින්වීමයි ඔක්කොම තියෙන නිසා මේක ටිකක් අපිට තේරුම් ගන්න ඕනේ දේවල් ගොඩක් තියෙන පාඩමක්. පැය 7ක් අපි දාලා තියෙනවා. ඒකට අපි ඒක ඉතාම ඉවසීමෙන් අපි ඒක අවබෝධ කරගමු. පැය 7ක් තියෙනවා. ඒ පැය 7 දැම්මොත් ඔයාලට මේ පාඩම අනිවාර්යයෙන්ම සුපිරියටම පුළුවන් වෙනවා ස්ථීරව. ඊට පස්සේ ශ්‍රම පිරිවැයකරණය තියෙනවා. මේකත් හරිම ලේසි පාඩමක්. මේ පාඩමිනුත් ප්‍රශ්න එනවා. ශ්‍රම පිරිවැයකරණය. ශ්‍රම පිරිවැයකරණය පුතේ මේකට අදාළව තියෙනවා පැය 5ක් වගේ කාලයක් තමයි දාන්න තියෙන්නේ. ශ්‍රම පිරිවැයකරණය පැය 5. ඔයා මේ පැය 5 දැම්මොත් ශ්‍රම පිරිවැයකරණය ඉවරයි. ඊට පස්සේ පොදු කාර්ය පිරිවැයකරණය කියන්නේ හරිම වැදගත් පාඩමක්. දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ ඉතින් මේ තුනින්ම තමයි හැදෙන්නේ.
පොදු කාර්ය පිරිවැය කරණය. ඒකෙත් අපි පාස් පේපර් එහෙම සියල්ල හදමු. ඒකෙත් ඔයාට බලාපොරොත්තු වෙනවා පුතේ පැය 6ක කාලයක් තියෙනවා පොදු කාර්ය පිරිවැය කරණය සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න. ඒ වගේම අපි අවසාන සතියේ බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන කරන්න. LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ආරම්භ කරනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශන මේක ඉවර වෙන්නේ නැහැ. නමුත් මුදල් ප්‍රවාහ ප්‍රකාශන මුල් කොටස් ටික අපි ආරම්භ කරනවා. ඒකට පුතේ ඇත්තටම පැය 6ක් ඒකටත් දැම්මා නම් ඔන්න සම්පූර්ණයෙන් ඔයාලට මේ පාඩමත් සුපිරියටම අවබෝධ කරගන්න පුළුවන් ස්ටඩි පැක් එකේ. ඒ විතර නෙවෙයි මේ හැම එකටම අපි ලයිව් වෙනවා. ඔබ දන්නවා ෆස්ට් බැච් එකේ ලයිව් එක තියෙන්නේ හැමදාම බ්‍රහස්පතින්දාට. බ්‍රහස්පතින්දා 8:30 ඉඳන් 11 වෙනකන් තමයි පුතේ මේ පන්තිය තියෙන්නේ. 8:30 ඉඳන් 11 වෙනකන්. ඒකදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පාඩම් ටික අවසන් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා හිතන්නකෝ ජූලි මාසේ කවුරු හරි දරුවෙකුට දැන් අපි හිතමු සෙකන්ඩ් බැච් එකේ දරුවෙකුටත් අවශ්‍ය නම් ෆස්ට් බැච් එකේ දරුවොත් එක්ක සම්බන්ධ වෙලා පිරිවැයකරණය අවබෝධ කරගන්නටත් පුළුවන් අවශ්‍ය නම් විතරක්. මොකද සෙකන්ඩ් බැච් එකේ දරුවන්ට අපි ඉස්සරහට ආයෙ පිරිවැය කරනවා. නමුත් ඔයාට මේ මාසෙම මේක ආවරණය කරගන්න ඕන නම් මතක තියාගන්න මේ දෙකටම ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ බැච් දෙකටම ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයා පුතේ කරන්න ඕනේ 12 ශ්‍රේණියේ 3 වෙනි ස්ටඩි පැක් එක ගන්න. එතකොට ඒ ටියුට් ටික එවනවා. ඔයාට කරන්න තියෙන පුතේ 13 ශ්‍රේණියේ දෙවන ස්ටඩි පැක් එක ගන්න. එතකොට ඒ ටික ඔයාට එවනවා. දැන් ඔයා 13 ශ්‍රේණියේ දෙවනි ස්ටඩි පැක් එක ගත්තා කියලා ඉදිරි මාසයේදී ඔයාට ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මම පැහැදිලි කරන්නම්. මේක තමයි පුතේ අපේ ජූලි මාසයේ සැලැස්ම. හරිද? ජූලි මාසයේදී අපි මේ පාඩම් ටික තමයි පුතේ ඔයාලට යන්නේ. දැන් මේ වැඩේට සම්බන්ධ දැන් අලුත් දරුවෝ ඉන්න පුළුවන් නේ. අලුතෙන් අපේ පන්ති ඇවිල්ලා මේ වැඩසටහන අදම බලන දරුවෙක් ඉන්න පුළුවන්. පුතේ ඔයාලා විශ්වාසයෙන් සම්බන්ධ වෙන්න මේ පාඩම් ටික හරියටම ඔළුවට දාගන්න මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ නම්බරේ ලියා ගන්නකෝ. ලියා ගන්න අලුතෙන් දරුවෙක් ඉන්නවා නම් 0.77 ඊට පස්සේ 27 59යි 14 මේ නම්බර් එක ලියා ගන්නකො පුතේ. මේ නම්බර් එක ලියා ගන්න. ලියාගෙන මේකට 2025 accounting කියලා මැසේජ් එකක් දාන්න. 2025 accounting ඒ වගේම එහෙම නැත්නම් ජූලි කියලාත් මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට ජූලි මාසේ ෆස්ට් බැච් එකේ හා සෙකන්ඩ් බැච් එකේ අපි කරන පාඩම් ටිකත් ඒකට අදාළ පැය ගාණක් අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඔයා අපේ පන්තියේ ඉතාම සතුටින් ඉවසීමෙන් හරියට කොහොමද ඉගෙන ගන්න කියලා විස්තර ටික එවයි. පැහැදිලිද? මම චුට්ටක් පැහැදිලි කරන්නම් ස්ටඩි පැක් එක. හරි නේද පුතේ? මේ නම්බරේ අනිවාර්යයෙන් ලියා ගන්න. මම කියවන අපේ ස්ටඩි පැක් ක්‍රමවේදයක් යන්නේ කියලා. ඒ ස්ටඩි පැක් පිළිබඳ විස්තරත් අපේ group description එකේ අපි දාලා තියෙනවා වෙනම link එකක්. වීඩියෝ description එකේ තියෙනවා. මේ වීඩියෝ description එකේ පුතේ group link එක තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒ group එකට join වෙන්න. එතකොට ඒ group description එකේ අපි අපේ study pack ගැන ඔක්කොම විස්තරේ දාලා තියෙනවා Google link එකක් දාලා. ඒ link එක click කරපුවාම ඔයාට ඔක්කොම විස්තර ටික එයි. එතකොට ඔන්න අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෙක් නම් මේ වීඩියෝ එකේ තියෙන අපේ group මේ වීඩියෝ description එකේ තියෙන අපේ group link එකට join වෙන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් join වෙන්න. එතකොට මේකයි වැඩේ. දැන් අපේ පුතේ study pack නේ. අපේ අවුරුදු දෙකමාවත් ඔයාලට තියෙන ස්ටඩි පැක් 3යි. ඒ කියන්නේ 12 ශ්‍රේණියේ පුතේ ස්ටඩි පැක් 3යි. 13 ශ්‍රේණියේ ආයේ තියෙනවා ස්ටඩි පැක් 3ක්. ඒ කියන්නේ 12 වසර ඔක්කොම මාතෘකා ටික ආවරණය කරගන්න ඔයාට තියෙන ස්ටඩි පැක් 3යි. 1 2 3 මේ 12 වසරට. 13 වසරට පුතේ ස්ටඩි පැක් 3යි. මේ හැම එකටම ටියුට් සෙට් එකක් ඔයාලට තියෙනවා මෙන්න මෙහෙම. ටියුට් සෙට් එකක්, රිවිෂන් ටියුට් සෙට් එකක්, යුනිට් පේපර්ස් ටිකක් ඔයාලට කෙරෙනවා. මේ 12 ශ්‍රේණියෙත් එහෙමයි. මෙන්න මෙහෙම. 13 ශ්‍රේණියෙත් එහෙමයි 12 ශ්‍රේණියෙත් ටියුට් ටික වෙන වෙනම පුතේ අපි හදලා තියෙන්නේ. එතකොට දැන් අපි මැයි මාසේ පටන් ගත්ත අය මාස දෙකක් ඉවරයිනේ. ඒගොල්ලෝ මෙතෙන්ට වෙනකන් ඉවරයි. ඒගොල්ලෝ දැන් ඉන්නේ පුතේ මෙන්න මේ ස්ටඩි පැක් එකේ. ඒකයි මම ওই ස්ටඩි පැක් කියලා කියන්නේ. මොකේද? 3 වෙනි එකේ. මේකේ තමයි අර මම කලින් කතා කරපු පාඩම් ටික සාකච්ඡා වෙන්නේ. මේ පාඩම් ටික කතා වෙනවා. මේ පාඩම් තුන ප්‍රධාන වශයෙන් කතා වෙනවා. මේකත් අපි ලයිව් කතා කරලා දෙනවා.
හරිද? ඒතර මේ ටික තමයි කතා වෙන්නේ. ඒක තමයි මං කිව්වේ ජූලි මාසේ වැඩසටහනට මේ පාඩම් ටික හොඳටම ගොඩ දා ගන්න ඕන නම් පුතේ ලයිව් පන්තිත් යනවා. ඔයාලට සුපිරි වීඩියෝ සෙට් එකකුත් හම්බෙනවා. ලයිව් පන්තිනුත් ආවරණය වෙනවා. මේ ටික ඔක්කොම ඔයාලට කවර් කරගන්න පුළුවන්. 12 ශ්‍රේණියේ 3 වෙනි ස්ටඩි පැක් එක ගත්තාම. දැන් අපේ ෆස්ට් බැච් එක කිව්වනේ. එයාලට පුතේ තියෙන්නේ මෙන්න මේ 13 ශ්‍රේණියේ දෙවනි. දැන් එයාලා මේක ඉවරයි. මේ සමාගම්. මේක ඉවරයි. සමාගම් ඉවරයි. එයාලා ප්‍රමිති කතා කරා. දැන් අපි එයාලට සාකච්ඡා කරන්න පටන් ගන්න පුතේ කලමනාකරන ගිඩුම්කරණේ. එතකොට 13 ශ්‍රේණියේ දෙක. දැන් කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මෙන්න මේක ගත්තොත් ඔයාලා සෙකන්ඩ් බැච් එකට ජොයින් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්ටඩි පැක් එකද ගත්තොත් කලමනාකරන ගිණුම්කරණය සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් කවුරු හරි බලනවා නේද සර් එතකොට මාසෙකට ස්ටඩි පැක් දෙකක් ගන්න ඕනේද? ඔය වගේ ප්‍රශ්නයක් එයි. නේද? එතකොට ඇනික් පන්තිවල මෙහෙමයි සර්ගේ දෙකක් ගන්න ඕනේ. නෑ මේකයි කතාව. දැන් පුතේ මාස 6ක් නේ තියෙන්නේ. දැන් අපි ඔයාලට මං කිව්වා දැන් අපි ඉන්නේ 12 ශ්‍රේණියේ 3 වෙනි ස්ටඩි පැක් එක. දැන් ඔයා හිතන්නකෝ ජූලි මාසේ. ඔයා ජූලි මාසෙදී 3 වෙනි ස්ටඩි පැක් එක ගත්තා. ඊට පස්සේ තියෙනවානේ පුතේ අගෝස්තු මාසය මේ. අගෝස්තු මාසයේදී 13 පළවෙනි ස්ටඩි පැක් එක ගන්න ඕනේ. 13 පළවෙනි එක. එතකොට ඒකට අදාළව සමාගම් ප්‍රමිති කරනවා. ප්‍රමිති සියල්ල ඉවර කරනවා. සමාගම් සහ ප්‍රමිති අපි ඔක්කොම අගෝස්තු මාසයේදී ඉවර කරනවා. එතකොට අගෝස්තු මාසයේදී ඔයාලට 13 එක ගන්න වෙනවා. අපි හිතමු දැන් කවුරු හරි මෙතෙන්දී ජූලි මාසෙදී 12 3ක් ගත්තා 13 2ක් ගත්තා. ඒ කියන්නේ ඔයා කලමනාකරණයට සම්බන්ධ වුණා. එතකොට අගෝස්තු සැප්තැම්බර් මාසයේදී ඔයාලා පන්ති ගාස්තු ගෙවන්න ඕනේද? සැප්තැම්බර් මාසයේදී ඔයාලා කිසිම ගාස්තුවක් ගෙවන්න අවශ්‍ය නැහැ. සැප්තැම්බර් මාසයේදී හැබැයි මම ලයිව් පන්ති තුල ආය සැරයක් පුතේ කලමනාකරන ගිණුම් කරේ අර කතා කරපු ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, පොදු කාර්ය පිරිවැය ආය කරනවද නැද්ද? එතකොට ඔයා හිතන්නකෝ දැන් ගත්තොත් chance එකක් තියෙනවා. මොකද්ද chance එක? ඔයාට ටියුට් ටික කලින්ම එනවා. දැන් එක වතාවක් ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය කරන්නේ මම ලයිව් කතා කරනවා. ඔයාලා එක වතාවක් හරියට ඉගෙන ගන්න. තව වතාවක් පුතේ මේ පාඩම හරියට කවර් කරගන්න පුළුවන්. ද්‍රව්‍ය පිරිවැය කරන හිම මෙන්න මෙතනින්. පැහැදිලි? තව වතාවක් ඔයාලට කවර් කරගන්න පුළුවන්. එතකොට මේක ගත්තොත් මේ එතකොට පන්ති ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. එතකොට සැප්තැම්බර් මාසයේ ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ගෙවුවා. මොකද පුතේ අපේ තියෙන මේ ස්ටඩි පැක් 6 විතරයි ගන්න තියෙන්නේ. ඒ 6 ගත්තාම සම්පූර්ණ වැඩේ විතරයි. අපි හිතමු අවුරුදු 2ක් තියලා ආවා කියලා. අවුරුදු 2ක් ඉන්න දරුවෙකුටත් පුතේ ස්ටඩි පැක් 6 විතරයි අවුරුදු 2කටම ගන්න තියෙන්නේ. එතකොට ඔයා නිකන් හිතන්නකෝ. අනික හැම පන්තියකම මාසිකව පන්ති ගාස්තුවක් ගත්තා. ඔයාලා ගියපු භෞතික පන්තියේ අවුරුදු 2කටම පුතේ හැම මාසෙම ක්ලාස් ෆීස් එකක් ගත්තානේ. හැබැයි අපේ ඔන්ලයින් එකේ වෙනස්. අවුරුදු 2ෙදිම ඔයාලා ආවත් ඔයාලට ගන්නේ අර ස්ටඩි පැක් 6 විතරයි. කියන්නේ 3000 ඒවා 6ක් විතරයි. අපි පුතේ මාස 6යි ගන්නේ අවුරුදු 2කටම. ඔය අවුරුද්දකදී ආවත් ඔයාට ගන්න තියෙන ස්ටඩි පැක් 6. දැන් අපේ බැච් 1 එකේ දරුවෝ හොඳටම දන්නවා. ඔයාලා ජනවාරි ආවේ. එයාලා ගත්තේ ස්ටඩි පැක් 6ක් විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා අන්තිම මාස 6ට සෙට් වෙලානේ ආවේ. එතකොටත් පුතේ මේ 6ම ගන්න වෙනවා. හැබැයි අපි අවුරුද්ද මේක කිසිම විටකදී බාගෙට උගන්වනවද නැහැ. ටියුට් එක හරියට ගෙදෙට්ට එවලා, තියරි ටික පිළිවෙලට අස්සක් මුල්ලක් නැර උගන්වලා, පාස් පේපර් හදලා මේ පාඩමින් පාඩම හරියට උගන්වනවා. බාගෙට නෙවෙයි. ඔන්ලයින් පන්තිවල අපි දන්නෝ නේද? හැම සතියෙම දවසක් දාන්නේ නැහැ. දවස් 7ම අපි උගන්වන්නේ නැහැ. නමුත් අපි පිළිවෙලට හරියට ඔයාලට හදලා දීලා තියෙනවා. හරියට නිබන්ධනයක් ඔයාලගේ ගෙදරට එවනවා. ක්වොලිටි නිබන්ධනයක් ඔයාලට එවනවා. ඒ ඉවල තමයි මේ තියරි එකයි මේ රිවිෂන් එකයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒක තමයි මේකේ වෙනස. හරිද? ඒක නිසා දැන් ඔයා මේ දෙක ගත්තොත් ආයේ මෙතෙන්දි ගෙවන්න ඕනේද නැහැ? දැන් අපි හිතමු ඔයා ඊට පස්සේ 13 3ක් ගත්තා. මෙතන ඔයා 13 1 ගන්න ගමන් දැන් 13 2 දැන් ගත්තා. මෙතනදී 13 3ක් ගන්නවා. එතකොට පුතේ අගෝස්තු මාසෙන් ඔයාලා ගෙවීමට සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ කොහොමත් පුතේ මම නොවැම්බර් මාසෙත් කරනවා ඔයාලට. ඇයි එහෙම කියන්නේ? මොකද accounting sure එකට සෙට් වෙන්නේ දෙසැම්බර් 5 විභාග ඉවර වෙන්නේ. දෙසැම්බර් මාසේ තමයි accounting තියෙන්නේ. ඉතින් මේ මාසෙත් පුතේ අර ඉකෝන් බිස්නස් ලියලා ඉවරුනහම ඉතුරු දවස් ටික ආයේ මම ඔයාලත් එක්ක මේ පාඩම් ටික මතක් කරලා දෙනවා. එතෙන්ද වෙනකම් ආයේ කිසිදු ගෙවීමක් තියනවද නැහැ? ඉතින් මං කියන්නේ පුළුවන් නම් මේ මාස දෙකේ පොඩි කැපකිරීමක් අරගෙන ඔයා මේ ටික ඔක්කොම ඉවර කරගන්න.
ඒකලා මේ මාස දෙකේ ෆුල් පේපර් කරන්න උපරිමයි. හරිද? දැන් පේපර් කරන්න පුළුවන් අයට පේපර් ක්ලාස් එකකුත් තියෙනවා. අපි ඒකෙත් පේපර්ස් වෙනම එවනවා. හරිද? මේ පේපර් ක්ලාස් එක පුතේ මේ තැන ඉඳන් දැන් අපි කරන්නේ ජූලි මාසේ ඉඳන් මේ දෙසැම්බර් වෙනකම්ම පේපර් ක්ලාස් එකට මේ මාස 5ටම පුතේ අපි අය කරන්නේ 3000ක් විතරයි. හැබැයි 3000 අය කරාට අපි පේපර් කට්ටලයක් ඔයාලගේ ගෙදරට එවනවා පුතේ ලොකු පේපර් කට්ටලයක්. ඒ පේපර්ස් ටික ඔක්කොම අපි එකිනෙක ඉවසීමෙන් සාකච්ඡා කරගෙන යනවා. සියල්ල සාකච්ඡා කරනවා. පැහැදිලිද? ඒ ඔයාලට පේපරේ අතට ගත්තාම තේරෙයි මේ සර් ඇයි මෙහෙම පිරිවැයක් අරගෙන කොහොමද මෙහෙම දෙන්නේ කියලා ඔයාලට තේරෙයි පුතේ ඉස්සරහට ගියපුවාම. පැහැදිලි? ඒ කියන්නේ මේ පේපර් කට්ටලේ අතට ගන්න ඕනේ ඕක දැනෙන්න. ඕක තමයි ඇත්ත කතාව. පැහැදිලිද? ඒක නිසා මම හිතනවා මේ වැඩේ තේරෙන්නේ නැති ඔයාලට ඔන්න එහෙනම් ජූලි මාසයේ මෙන්න මේ පාඩම් ටික ආවරණය කරගන්න නම් හරිද? ආවරණය කරගන්න නම් ඔයාලා 12 ශ්‍රේණියේ 3 වෙනි ස්ටඩි පැක් එක අනිවාර්යයෙන්ම ගන්න පුතේ. මේ පාඩම් ටික ගැඹුරට හරියට අපි අවබෝධ කරගමු. ලයිව් එකේ සාකච්ඡා කරමු. ඔයාලට කලමනාකරණය අවශ්‍ය නම් 13 ශ්‍රේණියේ 2 ගන්න පුතේ. එතකොට ආයේ ඒක මිලදී ගැනීමක්වත් ඉදිරි මාසේ ක්ලාස් ෆීස් ගෙවීමක්වත් නැහැ. ඒක ඔයා හිතන්න ඉදිරියට කරන ආයෝජනයක් විදිහට දැන් දකින්න. ඒක දැම්ම ඉවර කරගන්න හැකියාවක් නැති කට්ටිය කලබල වෙන්න එපා. එයාලා පුතේ ඊළඟ මාසේ සමාගම් කරලා ඊට පස්සේ අපි අගෝස්තු මාසේ සමාගම් කරනවා, ප්‍රමිති කරනවා. සමාගම් කරලා ඉවර වෙලා සැප්තැම්බර් මාසයේදී පිරිවැයකරණය කියන කොටස ගන්න. පැහැදිලි නේද? ඒක ඉවසීමෙන් යන්න. ඉතින් මම හිතනවා මේ කොටස් ටික ඔයාට තේරෙන්න ඇති. තවත් වැඩිදුර විස්තර අවශ්‍ය නම් මෙන්න මේ නම්බර් එකට. නම්බරේ මතකයි? මෙන්න මේ නම්බර් එකට 2025 accounting කියලා WhatsApp කරන්න. normal message එකක් එවන්න එපා. WhatsApp message එකක් අනිවාර්යයෙන්ම එවන්න. WhatsApp message එකක් පුතේ මෙතෙන් එවන්න. මේ මාස 4 ඉවසීමෙන් හරියට මහන්සි වෙලා වැඩ කරලා පුතේ හොඳම ප්‍රතිඵලයක් ගන්න. මේක තමයි පුතේ අපේ ජූලි මාසේ සැලැස්ම. ඉතින් මම හිතනවා ඔබට ජූලි මාසේ අපේ කරන පාඩම් ටික මොකද්ද? ඒකේ වැඩ කරන විදිය කොහොමද කියලා ඔයාලට හරියට අවබෝධ වෙන්නට ඇති. අපේ ෆුල් පේපර් ක්ලාස් එකක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර පන්තියක්. ඒක අපි වෙනම පවත්වන්නේ. ඒකට සම්බන්ධ වෙන්න කැමති නම් ෆුල් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති නම් ඒක තියෙන්නේ සඳුදා පුතේ 8:45 ඉඳන් 1 වගේ වෙනකන් අපි කරනවා 1:30 පේපර් ඉවර වෙනකම්ම කරනවා. මේක ෆුල් පේපර් ක්ලාස් එකක්. ඒ ගැන අපි ඔයාලව වෙනම දැනුවත් කරන්නම්. ඉස්සරහටත් වෙනම දැනුවත් කරන්නම්. මේ නම්බර් එකටම 2025 පේපර් කියලා මැසේජ් එකක් දාන්න. එතකොට පුතේ ඔයාට ඒ විස්තර ටිකක් එවයි. රයිට් පේපර් ගැන අපි වෙනම දැනුවත් කිරීමක් ඔබට කරන්න. එන හැමෝටම ආයිබෝවන්. ඊටාම ඉවසීමෙන් වැඩ කරලා හොඳම ප්‍රතිඵලයකට උත්සාහ දරන්න.